ඕකේ අයිබෝන් අයිබෝන් චෙෆ් මූමන් YouTube channel එකට නැවතත් අපි සාදරයෙන් පිළිගන්නවා. අද අපි එක්කන් යන හදන්නේ ෆාම් ටුවර් එකක්. ඕකේ මේ අපි යමු වටයක් ගිහිල්ලා එන්න. මොකද්ද මේ ෆාම් එක? මොකද පයින් යන්න ටිකක් අමාරුයි, මේක ටිකක් විශාල ෆාම් එකක්. අපි පෙන්වන්නම් සාමාන්‍යයෙන් මොකද්ද මේක ඇතුළේ වෙන කාර්යය කියලා. එහෙනම් අපි යමු. සයිඩ් එක තමයි කිචන් එකේ බෑක් සයිඩ් එක. දැන් අපි යනවා ඉස්සරහට ගෙනින්ම සෑරන කොන පේනවා ඇති හරිතාගාල මොනවද මේ අපි කියන්නේ එකට ග්‍රීන් හවුස්. මේක ඇවිල්ලා ෆාම් එක මේ වගා කරන ප්‍රදේශය වල පේනවා ඇති. තාම මේ රස්නේ කාලයක් මේ තියෙන ටෙම්පරේචර් එක හරිය මේ පැත්ත පොඩක් පෙන්නන්න. මේ ටෙම්පරේචර් එක හයි තාම දැන් තමයි සීතල කාලේ එන්න හදන්නේ. මේගොල්ලෝ වගා කරන්න පටන් ගන්න හදන්නේ මේ. ඉතින් අපි සොරමයන් අපි මේ මෙතන තමයි හස්පයෝ ඉන්නේ. අතන හස්පයෝ ඉන්නේ. හස්පයෝ ඉන්නේ එක අර හස්පයෝ ඉන්නේ එක තියෙන්නේ. හස්පයෝ ඉන්නේ එකේ අද හස්පයෝ නැහැ. දැන් මේ බලන්න ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පැත්ත. මම ඉතිසයි ස්ටාර්ට්. පේනවානේ වගා කරන්න පටන් ගන්නවා මෙතන. වගා කරන්න පටන් ගන්නවා මේකේ පේනවා ඇති පස්ස සකත් කරගෙන යනවා. දැන් මොකද සීතල කාලයක් ඉන්නේ. මල්ලි දිස්සයි. ඕකේ. මේ පේනවා ඇති මේ තනිකර ඇතුලේ පාරවල් තියෙනවා මේකේ හදලා ඇතුලේ මේ ලොකු පාරවල්. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ පැත්තේ පොඩි ඔයගොල්ලන්ට පේනවා ඇති පොඩි මේ මොකද්ද මේ තනිකර පැලක් වගේ එකක් තියෙනවා වහලයක් නැති. මේක ඇත්තටම වහලයක් නෙමෙයි, මේක තමයි යෝගා ඩෙක් එක. මෙතන කැම්ප් ෆයර් එකක් තියෙනවා. කැම්ප් ෆයර් එක ගැන අපි වෙන දවසක් කරන්නම්. මේ යෝගා ඩෙක් එකේ යෝගා කරනවා. මේක සීතල කාලෙට මාර ලස්සනයි මෙතන. මේකේ වටේටම පිරීලා තියෙනවා ලස්සනයි කොළ පාටට හැදිලා ගස් කොළන් තියෙනවා. අපි ඉස්සරහට යන් දිගටම මෙතන සත්තු ඉන්නවා. ඔය හරිය සත්තු ඉන්නවා. ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන් සත්තුව දැනෙනවා. අතනත් ඉන්නවා. zoom කරන්න මල්ලි. zoom කරලා ගන්න මල්ලි. ඔයගොල්ලන්ට පේනවා සත්තු ඉන්නවා. ඒ සත්තු ඇති කරනවා. දැන් නම් ටෙම්පරේචර් එක අඩුයි. ඒගොල්ලන් එළියේ ඉන්නේ. මේ දවස්වල ටිකක් සීතල කාලේ එනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අනිත් පැත්ත දිගටම යනකොට මේක තමයි මේ ඇග්‍රිකල්චර් ඔෆිස් එක. මෙතන ඇග්‍රිකල්චර් ඔෆිස් එක. මේක තමයි කෘෂිකර්මය පිළිබඳ ඔෆිස් එක. මේක තමයි ප්‍රධාන ඔෆිස් එක. මේකේ තමයි භෝග කියන්නේ ඇට වර්ග මේගොල්ලන් එක්ස්පෙරිමන්ට් කරන්නේ හැමදේම කරන්නේ මෙතන. මේක තමයි මේ ඇග්‍රිකල්චර් ඔෆිස් එක. අපි මේක දිගටම යනකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වගා කරන ෆාම් එක. ඒ දිගටම දෙපැත්තේ වගා කරනවා. තාම සකස් කරන යන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මම හුද විශේෂ දෙයක් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මේකේ. මේකේ තනිකර කාන්තාරේ. දැන් ඔයගොල්ලන්ට කියනවා ඇතිනේ මේ කොළ පාට දකින්නේ කියලා. මේ ගොස් කොළන් මේවා ඉබේ පැලවෙච්ච නෙවෙයි. මේ පැත්තේ බලන්න අද මේගොල්ලන්ගේ නිමාරු දවසේ මේ ඔයගොල්ලන් හොඳ දෙයක් පෙන්නන්නම්. එයා පැත්තේ ඒගොල්ලන් බෝල ගහනවා. මේ ඔක්කොම පාමස්ලා මේකේ වැඩ කරන කංකරුව තමයි අද බෝල ගහනවා. ඒක අද සිකුරාදා දවසක්. මේ සිකුරාදා ඕෆ්. මේ ඔයගොල්ලන්ට පේනවා ඇති ඒගොල්ලන් සෙල්ලම් කරනවා. ඒගොල්ලන් ග්‍රවුන්ඩ් එකේ. ඇත්තටම මේ දැන් මේ පැත්තේ ඔයගොල්ලන්ට පේන්නේ මේ හදාගෙන යන්න මේ රටේ මේ රජතුමා මේ ගෙනල්ලා තියෙනවා අලුතෙන් කන්ස්ට්‍රක්ට් වලට මේ ගල් වගේක්. මේ පැත්තෙන් ගියාගෙන මම පුළුවන් මේ පැත්තෙන්. දැන් පේනවා ඇති මේ පැත්තෙන් මේ ග්‍රවුන්ඩ් එක පැත්තෙන් යන්. මේගොල්ලන් මේ සෙල්ලම් කරනවා මේ. මේගොල්ලන්ට පේනවා ඇති සෙල්ලම් කරනවා මේගොල්ලන්. මේගොල්ලන් අද නිමාරු දවස් සිකුරාදා නිමාරු දවසේ මේගොල්ලන් අද සෙල්ලම් කරනවා. මේ ෆාම් එක ඇතුලේ මේ ඔක්කොම දෙන්නේ හැම දෙයක්ම වෙන්නේ. මේක මොකද්ද මල්ලි? මොකද්ද? මේක ඇවිල්ලා මේ බෝම් ෆයර් එකක්. ඔයගොල්ලන්ට පෙන්වන්න මල්ලි මේ බෝම් ෆයර් එකක්. මේ බලන්න මේගොල්ලන් මේක ඇතුලට ගින්දර දාලා වටේ ඉඳ ගන්නවා මේක. මේක පෙන්වන්න සීසන් එක ආවෙන් පස්සේ මේගොල්ලන්ගේ ආකෘතියට අනුව ගහපු මේවා තමයි මේ ඔක්කොම තියෙන්නේ. මේ ෆාම් එක ඇතුලේ මේ හැමදේම. ඕගොල්ලන්ට පේනද මේ පැත්තේ ටෙන්ට්. මේ ඔක්කොම මේ ටෙන්ට් ඔය තියෙන්නේ. ඔය ටෙන්ට් ඇවිල්ලා මේ
ඕකේ තමයි ගෙස්ලා ඉන්නේ. අපි මෙහෙ ඇත්තේ නෑ හොටෙල් රූම්. ඔය ගෙස් එක අපි ටෙන්ට් එකක් ඇතුලේ දවසක අපි කරන්නම් වීඩියෝ එකක්. අනිකර ටෙන්ට් තියෙනවා. ඔක ගෙස්ලා එනවා සීතල කාලේ මේ ටෙන්ට් ඇතුලේ තමයි ඉන්නේ ඒගොල්ලන්. අපි ඕකට චාර්ජ් කරනවා එක ටෙන්ට් එකකට 1200ක් 1300ක් 1400ක් BB බ්‍රෙක්ෆාස්ට් එක වගේ යන්නේ. මේ තියෙන උන්ටම ඔයගොල්ලන් ළඟට කියලා පෙන්නන්නම් මේ ටෙන්ට් එක. මේ තියෙන්නේ මේ ටෙන්ට් එකක්. මේ තියෙන්නේ මේක හරි සේෆ්ටි මේක ඇතුලෙන් ලෝ වහ ගන්න පුළුවන් කියලා මේ 33 මේ ටෙන්ට් පිරෙනවා මේකේ. මේ ටෙන්ට් මේ පාම් එකේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පැත්ත. ජිම් එක කොහමද තියෙන්නේ? ජිම් අර පැත්තේ ඔව්. ඔව්. ඊට පස්සේ අපි පේනවා ඇතුලේ නේද? ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කොළ පාට ගස් පැලවෙලා නෙමෙයි මේ ගස්. නේදම? මේ ගොස් ඔක්කොම මේගොල්ලන් හිටවපු ගස් මේවා. මේවා කවදාකවත් ඉබේ පැලවෙච්ච නන් නෙවෙයි. මේ කාන්තාරයක් මැද තියෙන දෙයක් තමයි ඔයගොල්ලන්ට පෙන්වන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති can you see this then? පේනව නේද? හැබැයි තනිකර කාන්තාරයක් ඔයගොල්ලන්ට පේන්නේ. අර කාන්තාරයක ගහක් කොලක් නෑ ඔයගොල්ලන්ට පේන්නේ නෑ. මේ කහ කර කාන්තාරේ තනිකර මේ කාන්තාරේ මැද තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ. මේක මොනවද මේ චෙෆ් ලොජ් එක චෙෆ් ඔව් මේක තමයි මේ චෙෆ් ලොජ් එක හැදුවේ. ඒ වුණාට අපි මේකේ ඉන්නේ නෑ. අපි එළියේ ඉන්නේ. මේක ඉස්සර ඉඳලා දිනවා ෂෙෆ් කෙනෙක් මේකේ ඉඳලා තියෙන්නේ. දැනට අපි තමයි මම තමයි මේක ඉන්නේ. මේ මෙයයි මමයි. උනාට මේක චෙෆ් ලොජ් එක කියලා තමයි මෙතන මේකට කියන්නේ. ඉස්සරහින් බලන්න පුළුවන්. කවුට් ලොජ් එක කියලා කියන්නේ. චෙෆ් ලොජ් එක චෙෆ්ලට හදපු තැනක් තමයි මේක. ඔයගලන්ට පේනවා ඇති දැන් මේ තියෙන්නේ මෙතන මේ පැත්ත වගා කරනවා. මේ පැත්තත් එහෙම තමයි. මේ පැත්ත මේ වගා කරන යනවා. මේකත් මේ ෆාම් එකේ කොටසක්. මේගොල්ලන් සකස් කරන යන්නේ තාම බිම. ඔයගලන්ට පෙන්නන්නම් මේකේ වින්ටර් එක ආපුවම සීතල කාලේ ආයන් පස්සේ මේ කැලිෆෝනියා ස්ටේට්. ඔයගලන්ට පේන ඇති මේ අක්කර ගානක ෆාම් එකක් කාන්තාරයක් ඇතුලේ තමයි මේවා වෙන්නේ. හැමදේම මේ කාන්තාරය ඇතුලේ. බලන්න මේගොල්ලන් මේ ස්වභාවධර්මයට කොච්චර ආදරේද කියලා. අපි මිනිස්සුන්ට කොච්චර දේවල් පෙන්වන්න පුළුවන්ද? අපේ රටේ කොච්චර දේවල් අපිට කරන්න පුළුවන්ද? මේ කාන්තාරයක් ඇතුලේ වතුර නෑ. මේ වතුර ගේන්නේ එළියේ. බවුසර් වලින් ගේන්නේ. අපි වතුර ගෙනල්ලා දවසක පෙන්වන්න වතුර ගේනේවත් මේ පේන්නේ කොළ පාට ඔක්කොම හදපුවා. බලන්න ලස්සන මේකේ. කෙලින්ම